මේ වගේ ස්ලයිඩ් එකක් කොහොමද ඔයගේ ප්‍රසන්ටේෂන් එකට ඇඩ් කරගන්නේ? ඉතින් බලමු කොහොමද කියලා. ඉතින් ඔයාලට මුලින්ම යන්න තියෙන ෂේප් වලට ගිහලා මෙන්න මේ විදිහට රෙක්ටැන්ගල් එකක් ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ කර්ව් පාවිච්චි කරලා මෙන්න මේ විදිහේ ෂේප් එකක් අපි ඇඳ ගන්නවා. ඊට පස්සේ all select කරලා fragment දීලා ඊට පස්සේ මෙතන අනවශ්‍ය කොටස් ටික delete කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ෂේප් එක අපි හැඩ කරගන්නවා. ඊට පස්සේ අපිට මෙතනට picture එකක් add කරගන්න පුළුවන් මෙන්න මේ. ඊට මේකට back එකට forward කරනවා. ඊට පස්සේ අපි මෙතනට title එකක් add කරගන්නවා. ඒකත් මෙන්න මේ විදිහට back එකට send කරලා මේ විදිහට position කරගන්නවා. අපි shape වල තියෙන ඔක්කොගෙම colors මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක duplicate කරගන්න ඕන අපේ slide එක. ඊට පස්සේ අපිට පළවෙනි ස්ලයිඩ් එකේ මෙන්න මේ විදිහට අපේ ෂේප් ටික ඒකේ ටයිටල් එක මෙන්න මේකට ට්‍රැක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ට්‍රාන්සිෂන් වලට මෙන්න මේ morph කියන ට්‍රාන්සිෂන් එක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ අපි ප්ලේ කරලා බලමු. ඉතින් මෙන්න මේ විදිහට අපි හදපු ස්ලයිඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහේ ලස්සන ස්ලයිඩ් එකක් වගේ ප්‍රසන්ටේෂන් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ ටිප්ස් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.